හැමදාම කන අලවලින් මේ වගේ රසම රස ටොෆි හදන්න පුළුවන් කියලා ඔයාලා හිතුවද? අද අපි හදන්න යන්නේ කටට කියලා වුණත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් අල ටොෆි. මේ තියෙන්නේ සාමාන්‍ය අල ගෙඩියක්. හැබැයි තව විනාඩි කිහිපයකින් මේක කවුරුත් ආස කරන සුපිරිම ස්වීට් එකක් වෙනවා. කොහොමද ඒක කරන්නේ කියලා බලන්න අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. අල ටොෆි හදාගන්න අපිට ගෙදර තියෙන මෙන්න මේ අඩුම කුඩුම ටික විතරයි ඕනේ. හොඳින් තම්බාගත් අල ග්‍රෑම් 500ක්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ අල කපලා තම්බ ගන්න තමයි දැන් හදන්නේ. ඊළඟට අපිට ඕනේ සීනි ග්‍රෑම් 650ක්. තව මේකට රස වෙන්නම වැනිලා හැන්දක් එකතු කරනවා. ඒ වගේම මම නම් මේකට රස වැඩි වෙන්න පිටි කිරි හැඳි දෙකකුත් එකතු කරනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මං හොඳින් තම්බගත්ත අල ටික මේ විදිහට කුඩු කරගන්න විදිහ. ඇත්තටම මේ ටික හොඳටම පොඩි කරගන්න ඕනේ. දිය වෙන්න ගන්නට පොඩි කරගන්න ඕනේ. මේ ටික හොඳින් පොඩි කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට සීනි ටිකෙන් ටික එකතු කරලා දිය කරගන්න. ඇත්තටම අල එකට සීනි දානකොට නිකම්ම දිය වෙනවා. මොකද අල එකේ රස්නය තියෙන නිසා. අපි තම්බලා නිවෙන්න තියලා නෙමෙයිනේ ගත්තේ. අපි තම්බපු ගමන්මනේ ගත්තේ. ඉතින් සීනි ටික හොඳට අල එකත් එක්ක දිය වෙනවා. මේ බලන්නකො කොච්චර ලස්සනද කියලා. හරිම ආසයි නේද බලන් ඉන්නකොට. ඔන්න මේ ටික හොඳට දිය වුණාට පස්සේ ඊළඟට මම වැනිලා ටිකක් එකතු කරනවා. මට නම් ඉතින් හදලා පුරුදු නිසා මම එකම හැන්දෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. එනට ඔයාට පුළුවන් තේ හැන්දක් අරන් ඒ ප්‍රමාණයට දාන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි පිටි හැඳි දෙකක් වගේ ප්‍රමාණයක්. මොකද අපේ ගෙදර අය හරිම කැමති කෑම කිරි රසට කන්න. මම දන්නේ ගොඩක් අය මේක කරනවද කියලා. හැබැයි මම නම් කරනවා. එතකොට කිරිම කිරි රසයි. ඔයාලා try කරලා බලන්න හරිම රසයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම හොඳට දිය කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ලිපේ කියලා හොඳට උතුරව ගන්න. මේක ලිපේ තිබ්බට පස්සේ මද ගින්දරේ අපි හිමීට මේක හැඳිලා ගන්නවා. අඩිය අල්ලන්නේ නැති ගානට. මොකද මේක ගොඩක් රස්නෙන් හැඳි ගෑවොත් අඩිය අල්ලන්න බලනවා. ඉතින් අපි හිමීට හැඳි ඉන්න ඕනේ. හැඳි ගන්නකොට විශේෂ දෙයක් තමයි අතට විසික් කරගන්න එපා. මොකද ඔයාගේ අත පිච්චෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ අපේ බැටර් එක මම මෙන්න මේ වගේ ට්‍රේ එකට දාගන්නවා. ට්‍රේ එකට දාගෙන තුනී කරගන්න හොඳට නිවෙන්න හැරලා කපා ගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මගේ මෙන්න මේ වගේ පදමට ආවහම විනාඩි 10ක් විතර නිවෙන්න තිබ්බහම මේක ලස්සනට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කපාගත්ත අල ටොෆි ටික. ඉතින් මේ බලන්නකෝ අතින් අල්ලලා කඩනකොට හරිම සොෆ්ට් එකට තියෙනවා. ගෙදර අය නම් හරිම කැමතියි මේ වගේ රස කෑමක් කන්න. ඔයත් ඔයාගේ බබාලට ගෙදර අයට වයිෆ්ට හස්බන්ඩ්ට හදලා දෙන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න.